ලෝකේ එක තැනක සිද්ධ වෙන පොඩි ගැටුමකින් මුළු ලෝකේම තෙල් මිල අහස උසට යන්න පුළුවන් කියලා ඔයාලා කවදා හරි හිතුවද? අන්න ඒ වගේ ලෝකේ තෙල් බෙදා හැරීමේ මර්මස්ථානයක් තමයි හෝමුස් සමුද්‍ර සංධිය. අද අපි කතා කරන්නේ ලෝකේ වඩාත්ම භූදේශපාලනිකව වැදගත් මේ කුඩා මුහුදු තීරය ගැනයි. හෝමුස් සමුද්‍ර සංධිය පිහිටලා තියෙන්නේ උතුරින් ඉරානයත් දකුණින් ඕමානය සහ එක්සත් අරාබි එමිරාජ්‍යත් අතරයි. මේක පර්සියානු ගල්ෆ් කලාපය ලෝක සාගරයත් එක්ක සම්බන්ධ කරන එකම දොරටුවක් කිව්වොත් නිවැරදි. මේ මුහුදු තීරයේ පටුම තැන වෙන්නේ කිලෝමීටර් 33ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක්. ඒ වුණාට මේ පුංචි තීරය හරහා තමයි ලෝකේ තෙල් අවශ්‍යතාවයෙන් 120කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ. ඔයාලා දන්නවද? දිනකට තෙල් බැරල් මිලියන 21ක් විතර මේ සමුද්‍ර සංධිය හරහා ගමන් කරනවා. සරලවම කිව්වොත් සෞදි අරාබිය, කුවේට්, ඉරාකය සහ එක්සත් අරාබි එමිරාජ්‍ය වගේ රටවල් ලෝකෙට තෙල් යවන්නේ මේ පටුපාරෙන්. ඒ විතරක් නෙවෙයි, කටාර් රාජ්‍යය ලෝකයටම ස්වාභාවික වායු LNG යවන්නෙත් මෙතනින්. ඉතින් මේ පාර එක දවසකට වැහුණොත් ලෝකී බලශක්ති සැපයුම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මේ සමුද්‍ර සංධියේ වැඩි බලයක් තියෙන්නේ ඉරානයට. විශේෂයෙන්ම 2026 මේ වසරේ අපි දකින යුදමය වාතාවරණයේ එක්ක ඉරානයේ මේ සමුද්‍ර සංධිය තමන්ගේ ලොකුම අවියක් විදිහට පාවිච්චි කරනවා. ඉරානයට එරෙහිව සම්බාධක පනවන හැම වෙලාවකම හෝමුස් වහනවා කියලා ඔවුන් තර්ජනය කරනවා. මේක වහනවා කියන්නේ ඇමරිකාව, චීනය වගේ රටවල් වලටත් ලොකු ආර්ථික පහරක්. ඒ නිසාම මෙතන නිතරම යුද නැව් ගැවසෙන අතිශය සංවේදී කලාපයක් වෙලා තියෙනවා. ඉතින් හෝමුස් කියන්නේ නිකම්ම මුහුදු තීරයක් නෙවෙයි, මුළු ලෝකීම ආර්ථිකයේ ස්විච් එක තියෙන තැනයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. තවත් මෙවැනි වැදගත් දේවල් දැනගන්න සිංහල දැනුම අපේ channel එක දැන්ම subscribe කරන්න. ජය වේවා.